හැමදෙනාටම ආයුබෝවන්. ඉතින් අද ඔයගොල්ලන්ට අරන් ආවේ අපේ විශේෂයෙන්ම YouTube එකට වීඩියෝ අප්ලෝඩ් කරනකොට ලස්සන සිංහල ෆොන්ට් දාලා thumbnail හදාගන්න විදිය පිළිබඳව ඔයගොල්ලන්ට කියන්න. ඉතින් මම වීඩියෝ එකට යන්න කලින් ඔයගොල්ලන්ට ආදරෙන් මතක් කරනවා අපේ channel එක subscribe කරන්න. ඉතින් එහෙනම් කතා නැතුව අපි වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු. මේ සිංහල අකුරු ලස්සනට දාලා මේ thumbnail හදාගන්නේ කොහොමද කියලා අපි ලේසියෙන්ම thumbnail එකක් හදාගන්න විදිය පිළිබඳව අද සාකච්ඡා කරනවා. ඉතින් මුලින්ම ඔයගොල්ලෝ Google එකට ගිහිල්ලා යන්න ඕනේ මෙන්න මේ Canva කියන වෙබ්සයිට් එකට. ඔන්න ওই විදිහට මම මේ Canva එකට එනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන මේ ටෙම්ප්ලේට් කියන දේ ක්ලික් කරාම මෙන්න මේ වගේ අපිට YouTube එකට අප්ලෝඩ් කරන්න පුළුවන් සයිස් එකටම මෙන්න මේ වගේ ලස්සන ටෙම්ප්ලේට් කිහිපයක් එනවා. මේ තියෙන්නේ මම මේක එඩිට් කරලා හදාගත්තු thumbnail ටිකක්. ඉතින් ඕගොල්ලන්ට මෙතන පෙන්නයි මෙන්න මේ ටෙම්ප්ලේට් කියන තැන ක්ලික් කරාම අපි එයින් හදා එකක් අරගෙන අපි එඩිට් කරලා බලමු. ඔන්න එතන මම එක මේ ටෙම්ප්ලේට් එකක් උඩ ක්ලික් කරාම මම මේක එඩිට් කරගත් එකක්. මම ඒකම නැවත ගන්නවා ඔයගොල්ලන්ට කරලම පෙන්නන්න. ඉතින් මුලින්ම අපිට මෙන්න මෙතන ක්ලික් කරලා ඕපන් කරගත්තාම මෙන්න මේ වගේ ඒ ටෙම්ප්ලේට් එක ඕපන් වෙනවා. ඕපන් වුණාට පස්සේ මම මෙන්න මේ ටික මට වැඩක් නැති නිසා මම මේ වෙලාවේ අයින් කරගන්නවා. ඔන්න ඔය විදියට. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මෙතන මෙන්න මේ අප්ලෝඩ් කියන තැන ක්ලික් කරලා ඕගොල්ලන්ට ඕගොල්ලොන්ගේ කම්පියුටර් එකේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එකක් හෝ මොකක් හරි ඕගොල්ලොන්ගේ ෆොටෝ එකක් හෝ ඕගොල්ලන්ට මෙන්න මේ අප්ලෝඩ් ෆයිල් කියන තැන ක්ලික් කරලා මෙතනට දාගන්නට හැකියාව මේ තියෙනවා. ඉතින් මම එකක් දාලා පෙන්නන්නම් ඕගොල්ලන්ට. ඔන්න ඔය විදිහට මම ෆොටෝ එකක් මෙතන මගේ කම්පියුටර් එකේ තියෙන ෆොටෝ එකක් මෙතනට අප්ලෝඩ් කරගත්තා. ඒක මම මෙන්න මේ විදියට ඉන්නකෝ පෙන්නන්න. ඔන්න ඔය ආකාරයට මම මෙතන තිබුණු පික්චර් එකක් මම මෙතනට අප්ලෝඩ් කරගත්තා. ඊට පස්සේ මේක මට මෙහෙම ඩ්‍රැග් කරලා මෙන්න මෙතනට දාගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ සයිස් එකට මම මේක හදාගත්තා ඔන්න ඔය විදියට. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ ඕගොල්ලෝ යන්න ඕන මේ සිංහල අකුරු ටයිප් කරන හෙලකුරු කියන එක Google එක ඕගොල්ලන්ට පුළුවන් හෙලකුරු කියලා ටයිප් කරාම ඒ හෙලකුරු ඇප් එකට ගිහිල්ලා ඕගොල්ලන්ට අවශ්‍ය කරන කාරණය අවශ්‍ය දේ සිංහල අකුරු වලින් අපි normal මම ඒකත් පෙන්නන්නම් ඕගොල්ලන්ට. මෙන්න මෙතන හෙලකුරු එකට ගිහිල්ලා මෙන්න මේ සිංහල මෙන්න මේ හරියේ මේ ටික් එකක් තියෙන තැන ක්ලික් කරාම ඕගොල්ලන්ට පුළුවන් අපි අර කම්පියුටර් එකේ ටයිප් කරන විදිහටම සිංහල අකුරු මෙන්න මේ සිංහල විජේසේකර කියන එක සිලෙක්ට් කරගන්නට ඕනේ. ඊට පස්සේ අපිට තියෙන අර මැෂින් එකේ අපි වෙන සිංහල ෆොන්ට් වලින් ටයිප් කරන විදිහටම අපිට මෙතන සිංහල අකුරු ටයිප් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඔන්න ওই විදිහට මම මෙතන යම්කිසි මාතෘකාවක් ටයිප් කරගන්න ඕගොල්ලන්ට පෙන්වන්න ඕන නිසා ඊට පස්සේ මේක කොපි කරගෙන ඕගොල්ලෝ නැවත යන්න ඕනේ Google එකට ගිහිල්ලා ඕගොල්ලෝ Google එක සර්ච් කරගන්නට ඕනේ මෙන්න මේ වෙබ්සයිට් එක front mimi කියන එක Google එකේ යවුවම ඕගොල්ලන්ට මේක ඇප් එකක් විදියට මේක ඔන්ලයින් එඩිට් කරගන්න ඇප් එකක්. ඉතින් මේක front mimi කියන එක සිලෙක්ට් කරලා මෙන්න ඕකෝන කරගත්තාම මෙන්න මේ විදියට තියෙනවා. මෙතන අපි අර හෙලකුරු එකකින් කොපි කරලාගෙන අපි එක මෙන්න මෙතන මම පේස්ට් කරගන්නවා. පේස්ට් කරගෙන ඕගොල්ලන්ට පේනවා ඇති ඊට පල්ලෙහින් ලස්සන සිංහල අකුරු තියෙන ෆොන්ට් තියෙනවා. I think මට කැමති එකක් මෙතනින් මම සිලෙක්ට් කරගන්නවා.
හරිම ලේසි මේක. ඉතින් කිසිම අපහසුතාවයක් අමාරුවක් ඇත්තෙම නැහැ. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන ඉෆෙක්ට් එකක් දාගන්න පුළුවන් අවශ්‍ය නම් ඉෆෙක්ට් වර්ග ගොඩාක් තියෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති YouTube එකේ thumbnail වල මෙන්න මේකෙන් ඩිසයින් කරපු ඕන තරම් thumbnail තියෙනවා. ඉතින් මේ වගේ මම මේකට ඉෆෙක්ට් එකක් දෙනවා. ඉෆෙක්ට් එකක් දීලා මෙන්න මෙතන තියෙන එක මම සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ඕගොල්ලන්ට පල්ලෙහින් පේනවා ඇති ඕගොල්ලොන්ගේ අර අපි ගහපු අපිට මේ වර්ඩ් ටික මෙන්න මේ විදිහට පල්ලෙහින් අපිට ජෙනරේට් වෙලා පෙන්නනවා. ඉතින් මේකට අපිට මේ නිල් පාටින් තියෙන අපිට ඕන නම් මේකට කලර්ස් එකක් දාගන්න මෙන්න මේ නිල් කොටු උඩ ක්ලික් කරලා අපිට අවශ්‍ය විදිහට කලර්ස් එකක් දාගෙන මේක පොඩ්ඩක් ලස්සන කරගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට පේනවා ඇති අපේ මේ අපි ටයිප් කරගත්තු එක මෙන්න මේ විදිහට එන්නේ. මේක ඉතින් ඕගොල්ලන්ට අවශ්‍ය පරිදි ඉෆෙක්ට් එකක් Tamanට කැමති ආකාරයට ඉෆෙක්ට් එකක් දාලා මේක හැඩ වැඩ කරගන්න පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලෝ ගන්න තියෙන මෙන්න මේ පැන්සල වගේ අයිකන් එකක් තියෙනවා. අන්න ඒක උඩ ක්ලික් කරාම මෙන්න මෙතනින් තියෙනවා save image කියන තැන download කියලා තැනක්. අන්න එතනින් අපි මේක image එකක් විදියට කම්පියුටර් එකට හරි ෆෝන් එකට හරි ඕගොල්ලන්ට download කරගන්න පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලන්ට පේනවා ඇති නැවතත් මම අර image එක upload කරගත්තු තැනටම ඇවිල්ලා මම දැන් අර type කරලා හදාගත්ත image එක මෙන්න මේ විදිහට මෙතනට upload කරගන්නවා. upload කරගෙන මට කරන්න තියෙන්නේ මෙන්න මෙතන උඩින්ම පෙන්නනවා එක මේක මේ පිච් එක චුට්ටක් පහලට කරලා මෙන්න මේක අපිට මෙතනට drag කරගන්නට පුළුවන්. ඉතින් මේක පිළිවෙලකට ලක්ෂණට ඔයාලට මේ prompt එක විතරක් නෙවෙයි ඕන තරම් prompt තියෙනවා. මේක ගැළපෙන විදියට හදාගන්න පුළුවන්. ඉතින් හරිම ලේසි මේක. ඒකයි මම ඔයගොල්ලන්ට කියන්නේ මේක හරිම කිසිම අමාරුකමක් නැහැ. ඉතින් ඉක්මනින්ම අපිට thumbnail එකක් ලස්සන එකක් හදාගන්න පුළුවන්. ඉතින් YouTube එකේ විශේෂයෙන්ම thumbnail ලස්සනට පිළිවෙලට තිබ්බහම ඒකත් ඇත්තටම අපිට views subscribersලා එන්න හුඟක් බලපානවා. ඉතින් මේක අපි පිළිවෙලකට ලස්සනට හදාගන්න තරමට අපේ වීඩියෝ එක ඇත්තටම ලස්සන වෙනවා. ඉතින් නැවතත් මම තව ඡේදයක් මේ හෙලකුරු එකේ ගහගෙන මෙන්න මේකට නැවත මම prompt me කියන එකට වෙබ්සයිට් එකට ඇවිල්ලා මම නැවත මේකට ඉෆෙක්ට් එකක් දීලා prompt එකක් select කරලා මෙන්න මේ විදිහට generate කරගන්නවා. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන මම දෙවෙනි පාරටත් නැවත අර විදිහටම මෙතනින් අප්ලෝඩ් කරගන්නවා මේ image එක. මේ වම් පැත්තේ පේනවා ඔයගොල්ලන්ට මම දැන් ටයිප් කරගත්ත එක. ඒකත් මම ලස්සන prompt එකක් දාලා මෙන්න මේ විදිහට අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් නැවතත් මම ඒක මෙතනට ඇදලා ගන්නවා. ඇදලා නම් මේක ගැළපෙන විදිහට මෙතන ඩිසයින් එක කරගන්නවා. ඔන්න ওই විදිහට මම මෙතනින් තියාගත්තා. මේක පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා ඔයගොල්ලන්ට ගැළපෙන ආකාරයට හදාගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ නැවතත් මම යනවා මෙන්න මේ හෙලකුරු එකට. තවත් මම ඡේදයක් මේකේ ගහ ගන්නවා. ඔන්න ඔය විදිහට. ඉතින් අපිට මේකේ හරිම ලේසි ටයිප් කරන්න. ඉතින් මේක ටයිප් කරගෙන මෙතන නැවතත් අපි මේක prompt එකක් දාලා ලස්සනට අර කරපු විදිහටම සකස් කරගන්නවා. ඉතින් මෙතන මම නැවතත් මේ විදිහට ගිහිල්ලා මෙතන prompt එක පාට කල මම එක පාටින්ම දෙන්නේ මම ඔයගොල්ලන්ට මේක පෙන්වන්න ඕන නිසා. ඊට පස්සේ මම නැවතත් මෙන්න මේ විදිහේ සිංහල අකුරු ටිකක් මෙතන ටයිප් කරගන්නවා. ටයිප් කරන අර විදිහටම අපි prompt me එක හරහා මෙන්න මේ විදිහට මම මේක එච්චර මේක ඩිසයින් කරන්න ගියේ නෑ. ඔයගොල්ලන්ට මේක අවශ්‍ය පරිදි ලස්සන අකුරු සිංහල අකුරු ෆොන්ට් මාරු කරලා දාලා ෆොටෝස් දාලා ලස්සනට ඔයගොල්ලන්ට හදා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ ඔච්චරයි. හරිම ලේසි මේක. පොඩිම කාලෙකින් අපිට ලස්සන thumbnail එකක් ඩිසයින් කර ගැනීම හැකියාව තියෙනවා මෙන්න මේ විදියට. ඊට පස්සේ අපිට මෙන්න මෙතන දකුණු පැත්තේ කෙළවරේ share කියලා icon එකක් තියෙනවා. ඒකේ download කියන තැන ක්ලික් කරාම අපිට මේක
PNG කියන එක දැන් මෙන්න මෙතනින් ඕගොල්ලොන්ට ෂෙයා ගිහිල්ලා ඩවුන්ලෝඩ් ගිහිල්ලා මෙන්න මෙතනින් ඕගොල්ලෝ දෙන්න ඕනේ PNG කියන ෆෝමැට් එක. ඒක දීලා අපිට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ඕගොල්ලොන්ට පුංචිම කාලෙකින් ලස්සන thumbnail හදාගන්න හැකියාව තියෙනවා වීඩියෝ YouTube එකට අප්ලෝඩ් කිරීමේදී. ඉතින් ඔච්චරයි අද ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ. ඉතින් මේක ඕගොල්ලන්ට ප්‍රයෝජනයක් වුණා කියලා හිතෙනවා නම් අපේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න. ඉතින් එහෙනම් තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම් වෙන තුරු ඕගොල්ලෝ හැමදෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.